මට සිද්ධ වුණ අත්දැකීමක් ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. අනිවාර්යෙන් මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. මොකද තව කෙනෙක්ගේ සල්ලි නැති වෙන්න පුළුවන්. ඒකින් තමයි මම හිතුවේ මේක වීඩියෝ එකක් හදන්න ඕනේ කියලා. ගොඩක් අය මේක ගැන දන්න, ඒ වගේම ගොඩක් අය මේක හම්බෙලා තියෙන්න පුළුවන්. ඔයාලගේ Telegram එකට එහෙම නැත්නම් WhatsApp එකට ඔයාලා දන්න කෙනෙක් විදිහට මැසේජ් එකක් දානවා. ආයි කියලා තමයි යාලා මුලින් මැසේජ් එකක් දාන්නේ. ඊට පස්සේ කියනවාට ඉන්කම් එකක් ගන්න ඕන නම් එයාලත් එක්ක වැඩ කරන්න කියලා. මුලින්ම එයාලා ගන්න ප්‍රී අපිට සල්ලි දෙනවා. අපේ ලංකාවේ ගෙනුමකට තමයි සල්ලි යාල් බැර කරන්නේ. ඒතකොට අපි මුලින්ම සල්ලි ගන්නවානේ. සාමාන්‍ය විනාඩියක වැඩක් කරාට පස්සේ අපිට රුපියල් 2000ක් එහෙම නැත්නම් රුපියල් 3000ක් ඊට වැඩි වෙන්නත් පුළුවන්. පොඩි ගාණක් අපි බැංක් එකට දානවා. ඊට පස්සේ යාලා කියනවා තවත් අපිට වැඩිපුර ඉන්කම් එකක් ගන්න ඕන නම් එයාලත් එක්ක දිගටම වැඩ කරන්න කියලා. හැබැයි මුලදී යාලගේ ප්‍රී version එකක් විදිහට තමයි අපිට වැඩ ගන්න තියෙන්නේ. හැබැයි අපිට තව වැඩිපුර සල්ලි ඕන නම් කියන්නේ දවසකට රුපියල් 6000ක් 7000ක් ඊට වඩා වැඩි ගාණක් කියන්නත් පුළුවන්. ඔයාට ඒ වගේ ගාණක් දවසකට හම්බ වෙනවා. හැබැයි අපි එයාලේ පැකේජ් එක බයි කරන්න ඕන. මේ විදිහට එයාලා කියනවා. එතකොට අපි මේ විදිහට රැවටිලා රුපියල් 30000 ඉඳන් තමයි එයාලා පැකේජ් තියෙන්නේ. සමහරට ඔයාලට හම්බුන ස්කෑම් කෙනාගේ ඊට වඩා ලොකු පැකේජ් එකක් තියෙන්න පුළුවන්. දැන් එතකොට මට කිව්වා රුපියල් 30000ක් එයාලට දෙන්න කියලා. එතකොට මට දිගටම වැඩ කරන්න පුළුවන්. ඒ වගේම මම රුපියල් 30000ක් දැම්මොත් මට දවසකට රුපියල් 6000 10000 අතර ගාණක් ගන්න පුළුවන් කියනවා. ඒ වගේම මම ඩිපොසිට් කරන 30000 මට දවස් 2-3ක් යද්දි නැවත ගන්න පුළුවන් කියලා එයාලා කියනවා. මම එතකොට ඒකට රැවටිලා රුපියල් 30000ක් දැම්මොත් මොකද වෙන්නේ? මම දාපු 30000 නැති වෙනවා. ඕක තමයි සරලව මෙතනදි වෙන්නේ. මම මේකෙන් ඉස්සෙල්ලාම දැනගත්තේ FB එකේ සතර පෝස්ටිං කියන group එකේ. එතකොට ඒ group එක ගොඩක් අය දාලා තිබ්බා මේ විදිහට Telegram එකට message කරලා යාලා පොඩි ගණක් ගත්තා කියලා. ඊට පස්සේ මට හිතුණා මාත් මේ විදිහට try කරලා බලන්න ඕනේ මොකද දැන් මෙතනදි වෙන්නේ මේ ගැන පොඩ්ඩක් try කරලා බලන්න ඕනේ කියලා. ඔයාලට වීඩියෝ එක පේන්නේ මාත් එක්ක යාලා chat කරපු විදිය. එයාලා ඇත්තටම දෙන විනාඩියක වැඩ. ඒ විනාඩියක වැඩේ කරාට පස්සේ මට රුපියල් 2000 3000ක් ගාණක් මම බැංක් එකට දෙනවා. එතකොට ඒ බැංක් එකට දුන්නාට පස්සේ මට හිතෙනවා මේක ඇත්තටම හොඳ දෙයක් කියලා කියන්නේ. විනාඩියක වැඩක් කරලා රුපියල් 2000ක් වෙනවා කියන්නේ මට එකපාරක් රුපියල් 3000 ගාණක් වැටෙනවා. එතකොට මට ඇත්තටම මේ ගැන පොඩ්ඩක් අර සැටිස් වෙනවානේ. ඊට පස්සේ යාලා කියනවා මේක දුන්නේ කියන්නේ ප්‍රී version එකක් විදිහට තමයි මුලින් වැඩ කරන්න දුන්නේ කියලා. හැබැයි තාම මම වැඩිපුර හොයන්න ඕන මට එයාලගේ පැකේජ් එක බයි කරන්න කියනවා. පැකේජ් එක රුපියල් 30000 ඉඳන් තමයි එයාලා තියනවා කිව්වේ. ඒතකොට මම රුපියල් 30000 පැකේජ් එක බයි කරොත් මොකද වෙන්නේ? එයාලා මාව බ්ලොක් කරනවා. ඊට පස්සේ මම දාපු සල්ලි නැති වෙනවා. ගොඩක් අයට මේක වෙලා තියෙනවා. මම හිතනවා මේක වටින වීඩියෝ මොකද තව කෙනෙක්ගේ සල්ලි නැති වෙන්න පුළුවන්. අනිවාර්යෙන් මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. මේක ගැන ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන් කෙනෙක්ට දැනුවත් කරන්න. ඕලන් මේක try කරලා බලවට කමක් නැහැ. හැබැයි එයාලා මුලින් අපිට පොඩි ගාණක් දෙනවානේ. ඒක අරගෙන පාඩු ඉන්න. ඔයාලා වැඩිපුර ඉන්කම් එකක් ගන්න කියලා එයාලා කියන පැකේජ් එක බයි කරන්න කියලා ලොකු මුදලක් එයාලට ඩිපොසිට් එකක් දැම්මොත් මොකද වෙන්නේ? ඔයාලට දාපු ගාණ නැති වෙනවා. එයාට මුලින් මැසේජ් කරලා කියන්නේ. එයාලා අපිට මැසේජ් කරනවානේ. ඊට පස්සේ එයාලා පොඩි ට්‍රයල් version එකක් විදියට පොඩි ගාණක් අපි බැංක් එකට දෙනවා. රුපියල් 2000ක් වෙන්න පුළුවන් 3000ක් වෙන්න පුළුවන් කොහොමද රුපියල් 5000ට අඩු ගාණක්. ඒ දිනෙක ගත්ත කමක් නැහැ. හැබැයි ඔයාලා එක ගද්දී ඔයාලා වැඩි සල්ලි යූස් කරන්නේ නැති බැංක් එකකට ගන්න. සල්ලි ගොඩක් තියලා තියෙන කියන්නේ අපි ඉන්කම් එකක් එකතු කරලා තියෙන බැංක් තියෙනවානේ. අන්න ඒ වගේ බැංක් වලට ගන්න එපා. මම හිතනවා දැන් ගොඩක් අය මේ විදියට එයාලා මුලින් දෙන ගාණ ගන්න නැති. එතකොට මේක ගැන රැවටිලා සමහර අය කියන්නේ දැන් ගොඩක්ම රැවටෙන්නේ වයස අය. එයාලා මේ ගැන දන්නේ නැහනේ. එතකොට එයාලා මොකද කරන්නේ? තව වැඩිපුර ගාණක් හොයන්න පුළුවන් කියලා එයාලගේ ළඟ තියෙන සල්ලි වලින් එයාලා පැකේජ් එක බයි කරනවා. බයි කරාට පස්සේ මොකද වෙන්නේ? එයාලා අපි බ්ලොක් කරනවා. ඕක තමයි සරලම වෙන්නේ. මම හිතන්නේ මේක කරන්නේ ලංකාවේ සෙට් එකක්. මොකද මෙයාලා සිංහල මැසේජ් කරන්නේ. එහෙම නැත්නම් එයාලා ට්‍රාන්ස්ලේට් ඇප් එකක් කරා තමයි අපිත් එක්ක chat කරන්නේ. මෙයාලා ගෲප් එකට ඇඩ් කරන කියන්නේ මෙයාලා කෙලින්ම කියන්නේ මට පැකේජ් එක බයි කරන්න කියලා. මුලින්ම අපිට ප්‍රී version එකක් විදිහට වැඩ කරලා රුපියල් 2000 3000ක් වගේ පොඩි ගණක් අපි බැංක් එකට දානවානේ. එතකොට මට ඇත්තටම මේ ගැන සැටිස් වෙනවා. ඊට පස්සේ එයාලා කරන්නේ තව වැඩිපුර ගණක් හොයන්න පුළුවන් නම් පැකේජ් එක බයි කරන්න කියනවා. දැන් එහෙම කියපු ගාම බයි කරන්නේ නැහනේ. ඊට පස්සේ එයාලා මොකද කරේ? මම එයාලා ගෲප් එකට ඇඩ් කරා. එතකොට ගෲප් මෙම්බර්ස්ලා ඉන්නේ 47ක් වගේ. මම ඊ ටිකක් දාන්නම් ඔයාලට. මෙතන chat එක බලන්නකෝ. එයාලා අපිට කියන්නේ එයාලගේ පැකේජ් එක අනිවාර්යෙන් බයි කරන්න කියලා. එයාලා අපේ හිත දිනා ගන්න අපේ විස්තර අහනවා. ඒ කියන්නේ අපි ඉන්නේ කොහෙද කියලා අපම දැන් උදාහරණයක් විදිහට කුරුණෑගල කියලා කිව්වා. ඊට පස්සේ එයාලා අහනවා කුරුණෑගල වැවක් තියනවාද? එතකොට මම TikTok කරන අතර පොඩ්ඩක් එයාලත් එක්ක ඒ කියන්නේ අපිත් එක්ක එයාලා ෆ්‍රෙන්ඩ්ලි විදිහට මේ chat එකක් දානවා. එතකොට ඇත්තටම අපිට මේක ගැන පොඩ්ඩක් තවත් සැටිස් වෙනවානේ. ඒ කියන්නේ මෙච්චර ෆ්‍රෙන්ඩ්ලි විදිහට එයාලා chat කරනවා. ඒ වගේ මුලින්ම එයාලා අපිට ගාණක් දුන්න ප්‍රී version එකක් විදිහට. එතකොට මට ඇත්තටම ටිකක් එයාලා ගැන සැටිස් වෙලා සල්ලි දාන්න හිතෙනවා. හැබැයි තාම එයාලා ගැන කියනවා හරියට ෂුවර් නෑනේ. ඒතකොට මම සල්ලි දාන්න යනවා. මොකද කරන්නේ group එකට දැන් මම ඇඩ් කරලා තියෙන්නේ. ඒතකොට group chat වල මම පෙන්නන්නම් යන මොනවද කියලා තියෙන්නේ කියලා.
ඔයාලා ඇඩ් කරන ගෲප් එකේ දැන් ඔයත් මේ විදියට අහුවෙන්න පුළුවන්. ඔයාටත් මේ විදිහට මෙසේජ් එකක් ඇවිල්ලා ඔයාටත් ඉස්සෙල්ලාම ප්‍රී version එකක් විදියට කියලා පොඩි ගාණක් ඔය බැංක් එකට දාන්න පුළුවන්. ඊට පස්සේ ඔයත් අනිවාර්යෙන් මේ අය ගෲප් එකට ඇඩ් කරනවා. ගෲප් එකේ ඉන්නේ පොඩි ගාණක්. දැන් මේ ගෲප් එකේ ඉන්නේ 44යි. මේ ගෲප් එකේ ඉන්න 44 දෙනාගෙන් 25 දෙනෙක්වත් ඉන්නේ එයාලා ගෑ. එතකොට එයාලා සල්ලි ගත්ත කියලා ප්‍රූෆ් දානවා. දැන් එතකොට මම දැන් ගෲප් එකේ ඉන්නනේ. එතකොට දැන් මට හිතෙන්න පුළුවන් දැන් මේව ඇත්ත කියලා. දැන් මම අර පොඩ්ඩක් මේ ගැන දන්න හින්දා මම දන්නවා දැන් මීයා ෆේක් කියලා. එතකොට වයස එහෙම. එතකොට මීයා ගැන දන්නේ නැති අය එහෙම මේකට රැවටිලා එයාලා ළඟ තියෙන සල්ලි මේක ඩිපොසිට් කරනවා. ඩිපොසිට් කරාම අනිවාර්යයෙන් මෙයාලා බ්ලොක් කරලා අර සල්ලි ටික නැති වෙනක විතරයි වෙන්නේ. ඒකින් ඔයාලා කවදාවත් මේ විදියට මෙසේජ් එකක් ඇවිල්ලා ඉස්සෙල්ලම පොඩි ගාණක් දෙන්න පුළුවන්. ඒ ගාණ ගන්නතර ප්‍රශ්නයක් නැහැ. හැබැයි වැඩිපුර හොයන්න කියලා ඕගොල්ලෝ ළඟ තියෙන සල්ලි නැන ඩිපොසිට් කරන්න යන්න එපා. එයාලා කියන්නේ රුපියල් 32 ඉඳන් පැකේජ් තියෙනවා කියලා. එතකොට සාමාන්‍යයෙන් එයාලා ලක්ෂ 2-3 පැකේජ් එහෙමත් තියෙනවා. එතකොට අපි වැඩිපුර හොයන්න කියලා කියන්නේ ලක්ෂ 2 විතර පැකේජ් එකක් බයි කරොත් අපිට දවසකට රුපියල් 30000ක් විතර හොයන්න පුළුවන්. එතකොට එහෙම බැලුවොත් අපිට දවස් 10ක් යන කලින් දාපු ගාණ ගන්න පුළුවන්. එහෙම හිතලා මේක ඩිපොසිට් කරමු මොකද වෙන්නේ දාපු ගාණ නැති වෙන එක තමයි වෙන්නේ. ඔයාලා අනිවාර්යෙන් මේ වීඩියෝ පුළුවන් තරම් ෂෙයා කරනවා වගේ යාළුවන්ට. දැන් මේ ගෲප් එක ගත්තොත් 44ක් ඉන්නවනේ. එතකොට මෙතනින් 25 දෙනෙක්වත් එයාලා ගෑ. දැන් එතකොට එයාලා chat කරනවා ගෲප් එකේ. දැන් මම එතකොට සල්ලි දාන්න ඔන්න මෙන්න කියලා හිටපු කෙනෙක්ට මෙසේජ් එකක් දාලා කිව්වා මේක ස්කෑම් එකක් කියලා. බලන්නකෝ එයා දීපු රිප්ලයි එක. එයා මුලින්ම කිව්වා මෙහෙම එකක් නෙමෙයි ස්කෑම් එකක් නෙමෙයි එහෙම අර නෝමල් විදියට chat කරලා ඊට පස්සේ එයා කියනවා මේ සල්ලි දැම්මා කියලා. එතකොට මට තවත් සැටිස්නේ. මෙයා රිප්ලයි කරන්නේ මේ සිංහලෙන්. ඒ කියන්නේ ලංකාවේ කෙනෙක් විදියට තමයි රිප්ලයි කරන්නේ. මම හිතන්නේ මෙයා ලංකාවේ කෙනෙක්. ඒ කියන්නේ මේ වැඩේ කරන්නේ ලංකාවේ සෙට් එකක්. එතකොට මට තවත් සැටිස්නේ. ඒ කියන්නේ දැන් මෙයා කියන බලන්නකො මේ රිප්ලයි දාලා තියෙනවා. මෙයා කියනවා දාපු ගානක් ගත්තා. ඒ විදිහට chat කරලා තියෙනවා. ඊට පස්සේ මම තව කෙනෙක්ට මේ රිප්ලයි එකක් දැම්මා. ඒ කියන්නේ ඉන්බොක්ස් ගිහලා මැසේජ් එකක් දැම්මා. සල්ලි දාන්න ඔන්න මෙන්න හිටපු කෙනෙක්. එතකොට එයා දාලා තියෙන රිප්ලයි එක බලන්නකො. ඕක කරනවා නම් කරන්න. ඒ කියන්නේ එයාත් කියන්නේ මේ එයාත් මාස ගානක ඉඳන් මේ වැඩේ කරනවා. මෙහිම අර පොඩ්ඩක් යන පොඩ්ඩක් අර සීන් එකේ chat කරන්නේ. එතකොට මටත් තව ඒ කියන්නේ මේ ගැන සැටිස් වෙනානේ. ඒ කියන්නේ දැන් හැමෝම ඔය අරගෙන තියෙන සල්ලි මාත් එතකොට මේ දැම්මනම් ප්‍රශ්නයක් නැහැ නේ කියන තැන තමයි මම දැන් ඉන්නේ. රුපියල් 30000ක් වියදම් කරලා එයාලා පැකේජ් එක බයි කරොත් මට දවසකට රුපියල් 6000ක් විතර හොයාගන්න පුළුවන් නේ. දැන් ඒ කියන්නේ එයාලා කියන විදිහට එහෙම තමයි කියන්නේ. හරිද? එතකොට රුපියල් 6000 ගානේ හම්බ වෙනවා නම් දවස් 10ක් ගියොත් රුපියල් 60000. ඒ කියන්නේ දැන් මම අර ඩිපොසිට් කරපු ගාන හොයලානේ. එතකොට ඒ විදිහට තමයි මට හිතෙන්නේ. එහෙම හිතලා කවුරුත් මේකට ඩිපොසිට් කරන්න යන්න එපා. මේක ස්කෑම් එකක්. ඔයාලා අනිවාර්යෙන් පුළුවන් තරම් යාළුවන්ට ෂෙයා කරන්න.